ඔබ හැම වෙලාවෙකම මේ ලාභය ඔළුවේ තියන් වැඩ කරන කෙනෙක් නම් ලාභ තමන්ට ලැබෙන ප්‍රයෝජනේ ගැන ගණන් හදලා වැඩ කරන කෙනෙක් නම් ඔබගේ පවුලේ අය ඔබ නිසා කොච්චර අපහසුතාවයට පත් වෙයිද කියලා හිතන්න. ඔබගේ එහෙම ගතියක් තියෙනවා නම් ඔබගේ එහෙම ස්වභාවයක් තියෙනවා නම් කොච්චර අපහසුතාවයට පත් වෙයිද ලැජ්ජාවට පත් වෙයිද ඔබගේ ගෙදර අය. ඔබගේ නෑදෑයෝ ඉස්සරහ ඔබේ පවුලේ ඥාතීන් ඉස්සරහනේ ඔබේ යාළු මිත්‍රයෝ ඉස්සරහ ගෙදර අය අපහසුතාවයට පත් වෙන මොකද ඔබගේ ඒ ගිජු ආශාව ඒ ඔබ ලාභ ප්‍රයෝජන වලට තිබෙන හැම එකකටම අර ගානක් තියාගන්න හිතන හැම එකකම පොඩි හරි ලාභයක් තියාගෙන වැඩ කරන්න හිතන ගතිය ඔබ හිතුවට ඒක අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියලා ඇත්තම කාරණේ අපේ ගතිය අනිත් මිනිස්සුන්ට තේරෙනවනේ.